හයි කලින් දවසේ රෑ වැස්ස තිබුණත් පහවදා උදේ හරිම ලස්සනට ඉර පායලා තිබුණේ නිකන් අපි දෙන්නගේ ගමනට ආශිර්වාද කරන්න වගේ. ඇත්තටම අපි දෙන්න නැවතුන තැන මේ තරම් ලස්සනයි කියලා අපි දෙන්න දැක්කෙත් උදේ වරුවේ තමයි. ගෙදරදීම හදපු කැම්වේල් එක රස බලලා ඔන්න අපි පිටත් වුණා අපේ පළවෙනි ගමනාන්තයට. මේ ඔමකොරා බීච් එක. ටවුරංග ටවුමයි අපි නැවතුන තැනයි අතර මැද තමයි මේ බීච් එක තියෙන්නේ. ඉතින් අපි ගියේ උදේ වරුවේ. ඒක නිසා මුහුදු වතුර අපිට හුඟක් ආසන්නෙන් දකින්න ලැබුණා. හැබැයි අපි ලෝ ටයිඩ් එහෙම නැත්නම් හවස් වරුවක වගේ මේ ගමන ගියා නම් මුහුදු වතුර අපෙන් ගොඩක් ඈතින් දිස් වෙන්න ඉඩ තිබුණා. ඒ වගේම මුහුදු වෙරළි මීට වඩා අපිට ඇවිදින්න හැකියාව ලැබෙන්න ඉඩ තිබුණා. නිව්සීලන්ත වල මුහුදු වෙරළවල් ආශ්‍රිතව දකින්න ලැබෙන යාළුවෙක් අපිත් එක්ක ගොඩක් වෙලා හිටියා මෙතන. මෙන්න මෙයා. එයා ෂීගර්ස්. ඉතින් ඊට පස්සේ අපි අපේ දෙවනි ගමනාන්තයට පිටත් වුණා. අපි ඇත්තටම බලන්න ගියේ වෝටර්ෆෝල් එකක්. හැබැයි වෝටර්ෆෝල් එකේ එන්ට්‍රන්ස් එක දක්වා යන්න තිබුණේ හරිම ලස්සන බොටනිකල් ගාඩන් එකක් මැද්දෙන්. ඉතින් මෙතන මම දැක්ක කාරණා කීපයක් තියෙනවා. එකක් පවුලේ අයත් එක්ක නිදහසේ විවේකීව ගත කරන්න පුළුවන් විදිහේ පික්නික් ස්පොට්ස් හරියට තිබුණා මෙතන. ඒ වගේම ෆිෂින් කරන්න කැමති අයට ඒ පහසුකම්ත් තිබුණා. ඒ වගේම අපි ඇවිදගෙන යන මේ හැම ට්‍රැක් එකක්ම බොටනිකල් ට්‍රීස් වලින් ආවරණය වෙලා හරිම ලස්සනයි. ඒ වගේම ඔයාලට මේ පේන්නේ පොඩි විරාමයකට නැවතුන වෙලාවක යාළුවෝ ටිකක් ඇවිල්ලා මගෙත් එක්ක කතා කරන විදිය. ඒ වගේම තව ලොකු විශේෂයක් මම දැක්කා මේ ස්ථානයේ මෙතන කැම්පින් කරන්න පුළුවන්. එතෙන්දී ඊවිනිං ග්ලෝ වෝම්ස් අත්දැකීමක් ගන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ සඳහන් කරලා තිබුණා. ඉතින් මෙන්න මේ තමයි මැක්ලරන්ස් වෝටර්ෆෝල් එක. ඒක හරිම විශාල ප්‍රදේශයක් පුරාවට පැතිරිලා තියෙන එක. අපි යනකොටත් ගොඩක් අය ඇවිල්ලා එතන නානවා, පිහිනනවා, ඒකේ සුන්දරත්වය විඳිනවා. ඊට පස්සේ අපි පිටත් වුණා අපේ තුන්වෙනි ගමනාන්තයට. මේක ඔමානවා වෝටර්ෆෝල් එක. මේක ඇත්තටම ෆොරස්ට් වොක් එකක් එක්ක බලන්න යන්න තිබුණ එකක්. ලුක්අවුට්ස් 3ක් තිබුණා. ඒකෙන් අන්තිම ලුක්අවුට්ස් එකට අපිට යන්න හැකියාව තිබුණේ නැහැ. මොකද ඒක తాවකාලිකව වහලා දාලා තිබුණේ. ඉතින් මේම පහලට අපි ඇවිදගෙන ගිහිල්ලා දියැල්ල බැලුවා. ඉතින් මේ ඔමානවා දියැල්ල නිව්සීලන්ත වල සීක්‍රට් ප්ලේස් එකක් විදිහට හඳුන්වලා තියෙනවා. මොකද ඒගොල්ලෝ ඒක සලකනවා serving as a place for reflection and connection to the land කියලා. මේක මීටර් 35ක් උස දියැල්ලක්. ඇත්තට මේක පරිසරය හරිම ලස්සනයි. වටේටම ගහකොළ වලින් ආවරණය වෙලා දියැල්ල පමණක් එතන පොණ්ඩ එකක් වගේ හරි ලස්සනට තියෙනවා. ඒක ඇතුළට ගුහාවක් වගේත් පේනවා. ඉතින් වන්න විදිහට අපි දෙන්නගේ උදේ වරුව ගත වුණේ නිමාඩු දවසේ හවස් වරුව බලන්න ඊළඟ වීඩියෝවෙන් එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා.